හායි යාළුවනේ. ඔන්න අදත් යනවා ලස්සන තැනක් බලන්න අපි තුන්දෙනා. අදත් යනවා පොඩි වැවක් බලන්න අපේ ගම් පළාතේ තියෙන. ඉතින් හරිම සතුටින් අපේ බබාලා දෙන්න දැන් ලෑස්ති වෙලා ඉන්නේ යන්න. මොකද මාසෙකට සැරයක් මං අනිවාර්යෙන් එයාලා දෙන්නව මේ වගේ ලස්සන තැන් බලන්න එක්කරගෙන යනවා. මොකද එයාලා අධ්‍යාපන කටයුතු වලින් ලොකු මානසික පීඩනයකනේ ඉන්නේ. ඉතින් මං ඒ ගැන හිතලම එයාලා මේ වගේ තැන් වලට අනිවාර්යෙන් නිදහස් වෙලාවට එක්කගෙන යනවා. දරුවන්ගේ මානසික සුවය ගැන අනිවාර්යෙන් අපි හිතන්න ඕනේ. මොකද මේ වගේ තැන් වලට එක්කගෙන ආවම ඔවුන් ගොඩක් පරිසරයේ විඳින්න ඉගෙන ගන්නවා. ලස්සන සුන්දර මිනිස්සෙක් හදන්න නම් අපි මේ පරිසරයේ විඳින්න එයාලට කියා දෙන්න ඕනේ. ගෙදරටම කොටු වෙලා ඉන්නවට වඩා කොච්චර නිදහසේ දරුවෝ මේ වගේ තැන්වල ඇවිදිනවද කියලා බලන්න. ඉතින් හරිම සතුටින් ඒ දෙන්න හෙට මෙහෙට යනවා. මං ඒ දිහා බලාගෙන ගොඩාක් විඳිනවා ජීවිතේ. ඇත්තටම සතුටුයි. අනිවාර්යෙන් විවේක තියෙන හැම වෙලාවකම බබාලා දෙන්නත් එක්ක මේ වගේ තැන් වලට එනවා. ඈත කට්ටියක් නානවා. දැක්කම ආසෙ හිතෙනවා අපිටත් නාන්න තිබුණා නම් කියලා. ඉතින් මේ වෙලාවේ හස්බන්ඩ් එක්ක නෙවෙයිනේ ආවේ. ඉතින් බයයි මේ වගේ නොදන්න තැන්වල නාන්න. හිටියනම් ඉතින් අනිවාර්යෙන් නාලා තමයි යන්නේ. හරි ෂෝ. මෙතනින් එහා පැත්තේ තියෙන යාල කැලේ. රෑ වෙනකොට ඉතින් මේක දිගටම අලි. මේ වෙලාවේ නෑ ඉතින්. දැන් 4:00ට විතර ඇති. වැහි මන්දාරමකුත් තියෙනවා. ඉතින් මේ වෙලාව හරිම ෂෝක් ඇවිදින්න මෙහි රස්නේ නිසා. අවුව නැති වෙලාවට තමයි ඇවිදින්න හොඳ. අපි තුන්දෙනා ඉතින් එහෙට මෙහෙට ඇවිද හරිම සතුටින් පරිසරයේ විඳිනවා. අන්න මේ දෙන්න නම් දැන් කඩෙන් එනකොට අරගෙන ආපු වඩේ එහෙම තියෙනවා. කටලට් ඒව කන්න ලෑස්තිය. බලන්න මේ දෙන්නගේ සතුට. මේ ලෝකේ තියෙන ලොකුම සතුට තමයි ඒකේ දෙන්න විඳින සතුට දිහා බලලා මට ජීවිතේ මම විඳින්නේ ඇත්තට මේ සතුට දිහා බලලා. දරුවන්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එයාලා මේ ලෝකෙට ගේනකොටම බැඳිලා ඉන්නේ. අන්න දැන් අපි දැන් යන්න හදන්නේ. ටිකක් රෑවීගෙන එන්නේ. ඉතින් අදත් ලස්සන දවසක් මේ විදිහට ගෙවිලා යනවා.